එතකොට මේ නිවැරදිවම අටපිරිකරක් පූජා කරන්නේ මේ උදාහරණයක් විතරයි මේ නිර්මල පර්යාප්තිය කියන කාරණාවට. නිවැරදිව අෂ්ට පරිස්කාරයක් අපි කොහොමද පූජා කරන්නේ? නිවැරදි අෂ්ට පරිස්කාරයට මොනවද අන්තර්ගත වෙන්නේ? මේ දේවල් පූජා කිරුවොත් අෂ්ට පරිස්කාරය සම්පූර්ණද? මේ දේවල් පූජා කිරුවොත් අෂ්ට පරිස්කාරය අසම්පූර්ණද කියන කාරණාව අපි දැනගෙන පූජා කරන්න නම් ඒ කාරණාව ධර්මයෙන්ම හොයන්න ඕනේ. මම මේ සරලම තැනට ආවේ. එහෙනම් අෂ්ට පරිස්කාරය හරියටම සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ත්‍රිපිටකයේ. එතන අෂ්ට පරිස්කාරයට අයිති 3 සිවුර. තනිපොට සිවුර, දෙපොට සිවුර, අඳන සිවුර. මෙතන කාරණා 3යි. එතකොට මේක පාවිච්චි කරන හැටි දේශනා කරලා තියෙනවා. සිවුර ඇඟට පොරවනකොට ඒක කය පරිහරණය කිරීමක්. පෙරහංකඩියේ නැති වෙලා. ඒ හින්දා මට වතුර පෙරා ගන්න මං සිවුර පොටම පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අඳන සිවුර අරගෙන මං වතුර පෙරා ගන්නවා. එහෙම නැත්නම් තව අනිත් සිවුරෙන් වතුර පෙරා ගන්නවා. වතුර පෙරා ගන්න වෙලාවට ඒක. එතකොට සිවුර යොමු වෙලා තියෙන්නේ කුස පරිහරණයට. ඇඟට පොරව ගන්නකොට කය පරිහරණය, වතුර පෙරා ගන්නකොට කුස පරිහරණය. එහෙමනම් 3 සිවුරු. පාත්‍රය දානේ වළඳනකොට කුස පරිහරණයට. කුටිය හදාගන්න තැන මැටි ටිකක් අනා ගන්න ඕනේ. නැත්නම් කුටිය ගා ගන්න මැටි ටිකක් අනන්න ඕනේ. ඒකට වතුර ගන්න එකක් නෑ. ඒ හින්දා පාත්‍රයෙන් වතුර අරගෙන යනවා මැටි අනන්න. එතකොට ඒක අයිති වෙන්නේ කය පරිහරණයට. එතකොට 3 සිවුරයි පාත්‍රයයි මම ඒකේ අවශ්‍යතාවයත් එක්ක මේ කියාගෙන යන්නේ. ඉදිකටුව සිවුර ඉරිලා මහ ගන්නකොට කය පරිහරණයට. මට හම්බ වෙලා තියෙනවා දෙහි ගෙඩියක්. එහෙම නැත්නම් වෙනත් පළතුරක්. ඒක ඇතුළට ඇඹුල් ටිකක් කවා ගන්න ඕනේ. මේ ඉදිකටුවෙන් පුළුවන් ගෙඩිය විදලා දෙහි ගෙඩිය විදලා මිරිකලා එතනින් ඇඹුල් ගන්නත් පුළුවන්. ඒ ඇඹුල් ටික අරගෙන තවත් පළතුරු ගෙඩියක සිදුරක් හදලා ඒ සිදුර ඔස්සේ ඒ ගෙඩිය ඇතුළට ඇඹුල් ඇතුළු කරන්නත් පුළුවන්. එතකොට රෙදි මහ ගන්න වෙලාවට ඉදිකටුව කය පරිහරණයට යෙදිලා. අර වාගේ දෙයක් කරගන්නකොට කුස පරිහරණයට යෙදිලා. ඊළඟට පින්නතුනි පිහිය. මේක විශේෂ කාරණාවක්. භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු කරුණ මෙවුවා ත්‍රිපිටකයේ එහෙම්මම තියෙනවා. අටපිරිකරට අයිති වෙන්නේ දැලි පිහියක් නෙමෙයි. අටපිරිකරට අයිති වෙන්නේ පාත්‍රයේ ඇතුලේ තියාගෙන යන්න පුළුවන් පොඩි පිහියක්. ඒ පිහියෙන් හුඟක් වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පළතුරු ගෙඩියක් හම්බුනොත් කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ ආසනයේ උස වැඩි නම් පුටුවේ කකුල කපන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. හම්බ වෙලා තියෙන සිංහාසනයක් වාගේ මහාසනයක් නම් පරිහරණය කරන්න කැප නැහැ. ඒ වෙලාවට සිංහ මූණ කපලා විකෘති කරගන්න ඒ පිහිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. කැලෑවේ යනකොට දණ්ඩක් අතේ තියෙන එක හොඳයි කියලා හිතුනොත් රොඩු ගොඩවල් තියෙනවා, කොළ ගොඩවල් ඇස්සේ සර්පයෝ ඉන්න පුළුවන්. දඬු කෑල්ලක් කපාගෙන ඉස්සරහට ඒකෙන් ටිකක් තට්ටු කර කර ගියොත් සත්තු සර්පයෝ ඉන්නවා නම් ඉවත් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් රැට එලියක් නැතුව යන වෙලාවටත් ওই වැඩේ කරනවා. ආන් එහෙම ප්‍රයෝජනයකට ගන්න දණ්ඩක් කපා ගන්නත් මේ පිහිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එහෙනම් මේ පිහිය මොන වාගේ පිහියක් වෙන්න ඕනේද? ඒක බහුකාර්ය පිහියක්. හැබැයි මේක පාත්‍රය ඇතුලේ තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් අටපිරිකරට අයිති වෙන්නේ දැලි පිහිය නෙමෙයි. දැලි පිහියට කියන්නේ කුරන් කියලා. අෂ්ට පරිස්කාරය ගැන විස්තර කරන තැන විනය පිටකේ කුරන් කියලා සඳහන් කරලා නැහැ අෂ්ට පරිස්කාරයට. අෂ්ට පරිස්කාරයට අයත් පිරිකරක් හැටියට කුරන් කියන එක සඳහන් කරන්නේ නැහැ. වෙන තැනක කුරන් කියන එක පිළිබඳව සඳහන් කරනවා. දැලි පිහියක් පාවිච්චි කරනවා නම් තවත් උපකරණ 3ක් විතර එකතු වෙන්න ඕනේ. එහෙම එකතු වුණොත් 8ට වඩා වැඩි වෙනවනේ. අපි කියමු දැලි පිහිය තියෙනවා කියලා. දැලි පිහිය පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම දැලි පිහිය ගාන ගලක් තියෙන්න ඕනේ, තෙල් ගල. ඒක ඕනෙමයි. ඊට පස්සේ පිහිය බහලන කොපුව ඕනෙමයි. නැත්තම් පිහිය ආරක්ෂාව නැහැ. කොපුවේ බහලා කොපුවත් එක පිහිය ඔතලා තියෙන රෙදි කෑල්ල වෙනම තියෙන්න ඕනේ. මේ කාරණා 3ම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට අටපිරිකරට මේක එකතු වුණොත් ආපහු දැලි පිහියකුත් තෙල් ගලකුත්
කොපුවකුත් ඔතල තියෙන උපකරණයත් එකතු වෙන්න ඕනේ. එතකොට 8ට වඩා වැඩි වෙනවා. ආන් ඒ කාරණාව හින්දා දැලිපිහි අෂ්ට පරිස්කාරයට එකතු වෙලා නැහැ. මේ සඳහන් කරන්නේ ත්‍රිපිටකයේ තියෙන කාරණාව. සමහර කෙනෙක් මේක ගැන ප්‍රශ්න කරන්නත් පුළුවන්, සැක උපදවන්නත් පුළුවන්. නමුත් ධර්ම රත්නයේ සඳහන් කරලා තියෙන නිසා ඒ කාරණාව නිර්භයව කියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අටපිරිකරට අයිති වෙන්නේ බහුකාර්ය නමුත් පාත්‍රය ඇතුලේ තියාගන්න පුළුවන් පොඩි පිහිය. ඒ කාරණාව සම්පූර්ණ වුණේ නැත්නම් අෂ්ට පරිස්කාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. අවශ්‍ය නම් මේ කෙස්බාන උපකරණ වෙනම තමන් කැමති විදිහට සුදුසු විදිහට කැප විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ දේවල් වලින් අපිට පූජා කරන්න පුළුවන්. ඒක දැයි පිහියක් වෙන්න පුළුවන්. හොඳට කැපෙන රේසර් එකක් වෙන්න පුළුවන්. ඒ ඕන දෙකක් වෙනම පූජා කරලා අපිට පින් සිද්ධ කරගන්න පුළුවන්. එහෙමනම් අපි දන්න අටපිරිකරේ විශේෂිත වෙන්න අවශ්‍ය කාරණාව තමයි පිහිය. එතකොට නිර්මල ධර්මයෙන් ඒ කාරණාව අහගෙන දැනගත්තේ නැත්නම් ඒක දරන්න තරම් ප්‍රඥාවක් තිබුණෙත් නැත්නම් නිහතමානී බවක් ආවෙත් නැත්නම් අපිට ඒ කාරණාව සම්පූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ ජීවිතේ පහසුවෙන්. එතකොට හරියට මට පිරිකර පූජා කළා වෙන්නේ නැහැ.